ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ අර අපරාධ මැඩලීම නව පොලිස් ප්‍රධානියගේ විසඳුම කියන මූලාශ්‍රයේ තියෙන කාරණා ටිකක් ගැඹුරින් බලන්නයි. අවධානය යොමු වෙන්නේ අර 1989 දී විතර ඇමරිකාවේ මවුන්ට් ලේක් ටෙරස් කියන ප්‍රදේශයේ තිබුණු බාල අපරාධ සම්බන්ධ තත්වයක් ගැන. ඒ කියන්නේ වයස 17න් අඩු ළමයි එහෙම රැට පාරවල් වල නීති විරෝධී දේවල් කර ඉඳලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් මුලින් පොලිසිය මොකක්ද කළේ? එයාලා අර සාමාන්‍ය ක්‍රමනේ අනුගමනය කළේ ඇඳිරි නීතිය වගේ දේවල් දාලා. ඔව්. ඒක තමයි යාළ උත්සාහ කළේ අර සාම්ප්‍රදායික පාලන ක්‍රම වලින් මේ තරුණ අයව රැට එළියට බහින්න එක නවත්තන්න. ඒත් ඒක හරියට සාර්ථක වුණාද? මූලාශ්‍රයේ ඒ ගැන මොනවද කියන්නේ? එහෙම ලොකු සාර්ථකත්වයක් තිබිලා නැහැ වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ ඒ ක්‍රම වලින් ප්‍රශ්නේ හරියට විසඳිලා නැහැ. හරි. එතකොට තමයි මේ අලුත් පොලිස් ප්‍රධානී ජොන් ටර්නර් එන්නේ. හරියටම. එයාගේ ආගමනයත් එක්ක තමයි කතාව වෙනස් වෙන්නේ. එයාගේ ප්‍රවේශය කොහොමද වෙනස් වුනේ? ඒ කියන්නේ එයා මොකක්ද වෙනස් විදිහට කළේ? මෙන්න මේකයි වැදගත්ම දේ. එයා අර නීතිය තවත් තද කරන පැත්තට ගියේ නෑ. ඒ වෙනුවට එයා අර ප්‍රජාවම මේකට සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඒක තමයි විශේෂත්වය. ප්‍රජාවම සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ කොහොමද? මේ තියෙන තොරතුරු අනුව එයා කෙලින්ම ගිහින් තියෙනවා ප්‍රදේශීය ඉස්කෝලවලට. මහජන සම්බන්ධතා වැඩසටහන් කරලා තියලවා. මිනිස්සුන්ගෙන් අහලා තිනෝ යාළුවගේ ඇත්ත ප්‍රශ්න මොනවද කියලා. ආහා. නිකම්ම ප්‍රශ්නේ අහලා දෙකක් නෙමෙයි. නෑ එතනින් එහාට ගිහින් එයාලගෙන් අහලා තියෙනවා මේකට මොනවද කරන්න පුළුවන් විසඳුම් කියලා. ඒ යෝජනාවලටත් ඇහුම්කන් දීලා තියෙනවා. ඒක නම් ඇත්තම වෙනස් විදියක්. ඒ කියන්නේ බලධාරියෙක් ඇවිත් මිනිස්සු කියන දේට ඇහුම්කන් දෙනවා. ඒකට විසඳුම් යාළගෙන්ම ගන්න උත්සාහ කරනවා. ඔව්. ඒක තමයි මං හිතන්නේ මෙතන හරය. එයා ඇත්තටම මිනිස්සුන්ට සවන් දුන්නා. ප්‍රශ්නේ තේරුම් ගන්න විතරක් නෙමෙයි විසඳුම පවා ප්‍රජාව ඇතුළෙන්ම හොයාගන්න උත්සාහ කිරීමක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේක අර ඉහලින් පහලට නියෝග දෙන ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි මේකෙන් පෙන්වන්නේ අර ප්‍රජාවගේ අදහස් වලට එයාලගේ සහභාගීත්වයට කොච්චර වටිනාකමක් දෙන්න පුළුවන්ද කියන එක. ඉහලින් පනවන විසඳුමකට වඩා ප්‍රජාවත් එක්ක එකතු වෙලා හොයන විසඳුමක් සමහර විට වඩාත් ඵලදායී වෙන්න පුළුවන් කියන එක ගැන මේක හිතන්න පොළඹවනවා. ඔව්. ඒ වගේම මේකේ ප්‍රතිඵල ගැනත් මූලාශ්‍රයේ සඳහන් වෙනව නේද? මොකද උනේ අන්තිකට? ඔව්. ඒකේ කියවෙන විදිහට 1992 විතර වෙද්දී අර මවුන්ට් ලේක් ටෙරස් වල තිබුණු ප්‍රශ්නේ, ඒ කියන්නේ රැට බාල වයස්කාරයෝ නීති විරෝධී දේවල් කරන එකේ එහෙම ඒක සැලකිය යුතු විදිහට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර මවුන්ට් ලේක් ටෙරස් බාල වයස්කාර අපරාධ විසඳීම කියන කොටසේ ඒ ගැන විස්තර තියෙනවා. හරියටම. ඉතින් ඒකෙන් පැහැදිලි නේද මේ ප්‍රජාව සම්බන්ධ කරගත්ත ක්‍රමය? ඒක ඇත්තරම වැඩ කරලා තියෙනවා කියන එක. ඔව් ප්‍රතිඵල දිහා බලපුවම එහෙම තමයි පේන්නේ. හරි. එතකොට මේ මුළු කතාවෙන්ම මේ මූලාශ්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය නැත්තම් පාඩම මොකක් කියලාද හිතන්නේ? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි බාල අපරාධ වගේ ටිකක් සංකීර්ණ සමාජ ගැටලු දිහා බලද්දී නිකම්ම නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියන එකෙන් විතරක් හරියන්නේ නෑ කියන එක. ඒකට එහා ගිය අර ප්‍රජාව කේන්ද්‍ර කරගත්ත ප්‍රවේශයක් කොච්චර වැදගත්ද කියන එක. ඔව් ඒ කියන්නේ ගැටලුවෙන් පීඩා විඳින අයටම ඇහුම්කන් දීලා එයාලවම විසඳුමේ කොටස්කාරයෝ කරගන්න එකේ තියෙන වැදගත්කම. හරියටම. එහෙම කරාම ලැබෙන ප්‍රතිඵල සමහර විට අපි හිතනවට වඩා හොඳ වෙන්න පුළුවන්. මේ සිද්ධිය ඒකට හොඳ උදාහරණයක්. එහෙනම් අපි මේ සාකච්ඡාව අවසන් කරද්දී අර මූලාශ්‍රයේ ඇසුරෙන් අන්තිමට හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? හොඳයි. ඒ තමයි යම්කිසි සමාජ ප්‍රශ්නයක් තියෙන තැනකදී ඒකට මූණ දෙන ප්‍රජාවට පිටින් විසඳුම් අරන් ගිහින් දානවට වඩා ඒ විසඳුම් මොනවද කියලා ඒ ප්‍රජාවෙන් ඇහුවොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල වෙනත් සමාජ අභියෝගවලටත් කොහොම බලපාවේද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඇත්තටම හිතන්න ඕන දෙයක්.